Hello, welcome to my channel Lisansala Vlogs. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ අග්‍රවල තියෙන ෆතේපුර් සික්රි කියන ෆෝර්ට් එක බලන්න. වාහනෙන් බැහැලා ටිකක් දුර පයින් ආවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 1.5ක් විතර මේ වගේ වාහන වුණත් තියෙනවා එතන ඉඳන් එන්න පුළුවන්. ඉතින් අපි හිතුවා පයින් එනවා කියලා. පොඩි දුරයි තියෙන්නේ මෙතෙන්ට. අද උදේ අපි ගියා ටච් මහල් බලන්න. මුලින් අපි ප්ලෑන් කරලා තිබුණේ ටච් මහල් බලලා අග්‍ර රෙඩ් ෆෝර්ට් බලන්න යන්න. ඒ වුණාට අපිට වෙලාව මදි වුණානේ. ඒක හින්දා අපි ආවා ෆතේපුර් සික්රි බලන්න. මං ඔයාලට ෆතේපුර් සික්රි ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඉන්දියාවේ අග්‍රවල තමයි මේක තියෙන්නේ. 16 වන සියවසේදී හිටපු අක්බර් රජතුමා තමයි රතු වැලි ගල් වලින් මේ ෆෝර්ට් එක හදලා තියෙන්නේ. ඒක ඉතින් ඓතිහාසික බලකොටුවක්. එතකොට 1571ත් 1585ත් අතර කාලයේ මෝගල් අගනුවර වූ මෙය පර්සියානු හා ඉන්දියානු වාස්තු විද්‍යාවේ මිශ්‍රණයක්. මේ පේන ගොඩනැගිල්ල හඳුන්වන්නේ පංච් මහල් කියලා. මේ මාලිගාවේ හිටපු කාන්තාවන් උදෙසා තමයි මේ පංච් මහල් හදලා තියෙන්නේ. පොඩ්ඩක් නටන්නම හිතුණා. බලන්න මේ ගොඩනැගිලි වල රතු පාටින් කරලා තියෙන කැටයන් ඒවා කොච්චර ලස්සනයිද. අවුරුදු ගාණක් ගියත් ඒ පාට ඒ කැටයන් තාමත් එහෙමම තියෙනවා. මෙතන හොඳට මේන්ටේන් කරන තැනක් වගේ මේ වගේ ග්‍රාස් දාලා ලස්සනට මල් වවලා ඇත්තටම හොඳට මේන්ටේන් කරලා තිබුණා මෙතන. අපිට මේ මුළු ෆෝර්ට් එකම බලන්න හම්බුන්නේ නැහැ. ඔයාලත් මං වගේම මේ වගේ තැන් බලන්න ආස ඉතිහාසය ගැන ගන්න ආස කෙනෙක් නම් හොඳට වෙලාව අරගෙන ගිහිල්ලා මෙතන බලන්න. දරගෙනියන කාන්තාවෝ ටිකක් ඉන්නවා. ටිකක් වේලිච්ච පැත්තක් වගේ තමයි පේන්නේ. ඉතිහාසයේ සඳහන් වෙනවා අක්බර් රජතුමා ජල හිඟය සහ දේශපාලනික හේතු මත මෙතන අතෑරලා ගියා කියලා. මේ අපි බලපු ෆෝර්ට් එක තියෙන නගරය තමයි ෆතේපුර් සික්රි කියලා කියන්නේ. අපි ආව දැන් මේ රෙස්ටොරන්ට් එකක් තිබිලා හොට් චොකලට් බොන්න.
මේ තියෙන්නේ අබ වගාවක්. අපි යන පාරවල් දෙපැත්තේ මේ වගේ වතු ගොඩාක් අපිට හම්බ වුණා. ඔන්න අපි ජයපුර වල හොටෙල් එකට ආවා. මේ හොටෙල් එකේ අපි දවස් 2ක් නවතිනවා. හෙට අපි ජයපුර වල ඇවිදින්න යන්න තමයි හිතාගෙන ඉන්නේ. අපේ රූම් එක වොෂ්රූම් එක හොඳට තිබුණා. මේ හොටෙල් එකේ කෑම හොඳට තිබුණා. ප්‍රශ්නයක් නෑ. ඔන්න මම අග්‍රවල කරපු vlogs මෙතනින් ඉවරයි. ඊළඟට මම ඔයාලට අරගෙන එන්නේ ඉන්දියාවේ ලස්සනම නගරේ ජයපුර වල මම බලපු දේවල්. එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.